ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද අපි යනවා දියැලි වගේ බලන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බදුල්ලේ ඉඳන්. බදුල්ල පස්සට පාරේ 10 කණුවට එන්න ඕනේ. 10 කණුවට ඇවිල්ලා 10 කණුවෙන් අපි දැන් ඇවිල්ලා ඉන්නේ බල්ලකෙටුවට. බදුල්ල පස්සර ඒ පාරේ එනවා නම් ඔයාලා එතනින් ඇවිල්ලා 10 කණුවෙන් බහින්න ඕනේ. 10 කණුවෙන් බැහැලා එතනින් එනවා පස්සර බණ්ඩාරල බස්. එහෙම නැත්නම් බදුල්ලෙන් තියෙන නමුනුගල බස්. ඒ බස් එක ආවනම් හරි. ඒ බස් එක ඇවිල්ලා මෙතන නමුනුගල බස් නම් නමුනුගල ටවුන් එකට විතරයි. ඊට පස්සේ ඉන්න කිලෝමීටර් 5ක් තියෙනවා බල්ලකෙටුවට එන්න. බණ්ඩාරල බස් එක ආපුවම නම් බල්ලකෙටුවෙන් බැස්ස හැකි. ඊට පස්සේ එතනින් බැහැලා එන්න ඕනේ ටිකක් දුර ඇතුළට මීටර් 500ක් වගේ යන්න තියෙනවා. අපි මේ යන ගමන් ඉන්නේ. මෙහෙම තමයි මේ පැත්තේ view එක තියෙන්නේ. බල්ලකෙටුව කියන්නේ අපි දැන් බලන්න යන තැන ගොඩක් කට්ටිය නාන්න යන තැන. නමුනුගල කැම්පින් කරලා ඊට පස්සේ ගොඩක් කට්ටිය මේ බල්ලකෙටුවට ඇවිල්ලා තමයි යන්නේ. ඇල්ල පැත්තෙන් යනවා නම් ගොඩක් ළඟයි. කිලෝමීටර් 12ක් වගේ තියෙන්නේ. අපි බදුල්ලේ ඉන්න හන්දා අපි දැන් ආවේ බදුල්ලේ ඉඳලා ඇල්ල පැත්තෙන් කවුරු හරි එනවා නම් ඒ පැත්තෙන් නම් මේ බල්ලකෙටුවටත් ආව හැකි. එතනම කිව්වොත් අපි දැන් ඉන්නේ නමුනුගල පාමුල. නමුනුගල පාමුල තමයි මේක තියෙන්නේ. නමුනුගලට යන්න ඕන නම් අපි නමුනුගල ටවුන් එකෙන් බහින්න ඕනේ. නමුනුගල ටවුන් එකෙන් බහලා තමයි නමුනුගල යන්න ඕනේ. මේකින් අද අපි යන සෙට් එක. මෙන්න මෙහෙම view එකක් තමයි මෙතෙන්ට පේන්නේ. මේ අපි අර පාරේ කියන්නේ පස්සර බණ්ඩාරල් පාරේ එනකොට නමනකුල පහුනම අපිට සම්පූර්ණයෙන් පේනවා ඇල්ල ටවුන් එක. ඒ වගේම බණ්ඩාරල් පැත්තේ කඳු ටික පේනවා. අපි දැන් වෝටර්ෆෝල් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. මේක තමයි කොම්බුකාර නැචරල් වෝටර්ෆෝල් එක. මේක තියෙන්නේ අපි අපු පාර අයිනේ වගේ තමයි මේක යන්න තියෙන්නේ. ලොකු දුරක් නෑ ඇතුළට යන්න. මෙතන ඇවිල්ලා ටූරිස්ට්ලා ගොඩක් එන තැනක්. හිඩන් වෝටර්ෆෝල් එක. ඒක ලංකාවේ ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැ. අපි දැන් උඩට යන්නයි හදන්නේ. මේ වෝටර්ෆෝල් එකේ උඩටම ගිහ හැකි. ඉතින් බලමු ඉතින්. දැන් වෝටර්ෆෝල් එකේ උඩට ඇවිල්ලා ඉන්නේ. උනාට මේකේ තවත් උඩට යන්න පුළුවන්. මේකේ උඩ තමයි ලස්සන මේක තියෙන්නේ. ඉතින් ගිහින් බලමු. අන්න අපි දැන් ඇල්ල උඩටම යන්න හදන්නේ. අහලා තිබ්බේ එකේ පොඩි කෑල්ලක්. ඒ යන්නේ උඩට. මේක තමයි කොම්බුකාර වෝටර්ෆෝල් එක. ටූරිස්ට් ගොඩක් එන තැනක්. මේක හැබැයි හිඩන් තැනක්. ගොඩක් අය දන්නේ නැහැ මෙතන.
වොටර්ෆෝල් එකේ පහළට ආවා. පහළට එනකොට ගොඩක් සෙනඟ හිටියා. අපි උඩට යද්දී එච්චර සෙනඟක් හිටියේ නෑ. ගොඩක් කට්ටිය මෙතනට එනවා නාන්න. මේ දවස්වල අවුව සැරත් හන්දා. ඔන්න අපි දැන් බල්ලකිට ටවුන් එක යන ගමන් තමයි ඉන්නේ. අපි කලින් එනකොට බැස්සේ බල්ලකිට ටවුන් එකෙන් නෙමෙයි ඊට කලින් හෝල්ට් එකෙන්. දැන් බල්ලකොට ටවුන් එකේ තමයි අපි ඉන්නේ. අපි දැන් ඉන්නේ පස්සර බණ්ඩාරවල බස් එකක් එනකන් අපිට ඇල්ලට යන්න ඕන හන්දා. පල්ලකට වින්දන් ඇල්ලට යනකොට මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ පාරේ. අපද ඇල්ලටනවා ඇල්ලට ආවේ බල්ලකට වෙනං බණ්ඩාරවල බස් තියෙනවා. ඒ කියන්නේ පස්සර බණ්ඩාරවල බස් තියෙනවා. ඒ බස් එක එන්න පුළුවන් ඇල්ලට. අපි කලින් බස් එක ආවට අපි හිතාගත්තේ ඇල්ලට ඇවිල්ලා ට්‍රේන් එකේ බදුලට යනවා කියලා. ඔන්න දැන් අපි ඇල්ල ස්ටේෂන් එකේ ඉන්නේ. පොඩිමන්ගේ ට්‍රේන් එක එනවා. අපි දැන් බදුලට යන්නයි හදන්නේ.